ඕලෙවල් රිසල්ට් එක දවසේ මේ වැරදි පහ නම් කරන්න එපා. ආයුබෝවන් යාළුවනේ. තව දවස් කිහිපයකින් 2025 2026 ඕලෙවල් ප්‍රතිඵල නිකුත් වෙන්න නියමිතයි. මේ දවස එනකම් ලක්ෂ ගාණක් සිසුන් වගේම දෙමව්පියනෝ ඉවසිල්ලක් නැතිව තමයි බලාගෙන ඉන්නේ. හැබැයි රිසල්ට් එක දවසේ ගොඩක් දෙනෙක් කරන ලොකු වැරදි පහක් තියෙනවා. ඒ වැරදි නිසා අනවශ්‍ය බය, කලබලය සහ මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එකේ කිසිම කොටසක් ස්කිප් නොකර හොඳින් අහන් ඉන්න. පළවෙනි එක තමයි ෆේක් නිවුස් විශ්වාස කරන එක. රිසල්ට් ආවා, ලින්ක් එක මෙන්න, අද රැයට රිලීස් කරනවා. මේ වගේ පෝස්ට් සෝෂල් මීඩියා වල ගොඩක් දක්නට ලැබෙනවා. හැබැයි ඒ හැම එකක්ම ඇත්ත නෙවෙයි. නිල නිවේදනය සහ නිල ප්‍රතිඵල පද්ධතිය පමණක් විශ්වාස කරන්න. දෙවෙනි එක තමයි වෙබ්සයිට් එක ඕපන් වුණාම ඔයාට එක සැරේම ඔයාගේ ඕලෙවල් රිසල්ට් එක බලන්න බැරි වෙන්න පුළුවන්. එරර් එකක් වගේ එන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය දෙයක්. මොකද ලක්ෂ ගාණක් එකවරේ වෙබ්සයිට් එකට යනවා. ඒ හින්දා ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ටිකක් ඉවසලා විනාඩි 5කින් 10කින් වගේ ආයෙ try කරන්න. තුන්වෙනි එක තමයි ඔයාගේ විභාග අංගයේ වැරදිලා දාන එක. කලබලේ නම්බර එක වැරදුනොත් රිසල්ට් නෑ ඉතින් කියලා තමයි පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි සබ්මිට් කරන්න කලින් දෙපාරක් චෙක් කරන්න. මේ ඔයාගේ විභාග අංගය හරියද කියලා දෙපාර තුන් සැරයක් හොඳට චෙක් කරන්න. හතරවෙනි එක තමයි රිසල්ට් එක දැක්ක ගමන් හිත කඩා ගන්න එක. බලාපොරොත්තු වුණ රිසල්ට් එක නොලැබුණා කියලා මගේ ජීවිතේ ඉවරයි. මට මුකුත් කරන්න බෑ කියලා හිතන්න එපා. ඕලෙවල් කියන්නේ ජීවිතේ එක් පියවරක් විතරයි. ඉස්සරහට යන්න තවත් අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් පස්වෙනි එක තමයි තමන්ව අනිත් පැයට එක්ක කම්පෙයා කරන එක. මගේ යාළුවට ඒ නවියයි මට ඒ වගේ රිසල්ට් නෑ. මේ වගේ කම්පෙයා කරන එකෙන් වෙන්නේ තමන්ගේ කොන්ෆිඩන්ස් එක නැති වෙන එක විතරයි. හැමෝගෙම ගමන වෙනස්. හැමෝටම තමන්ගේම වෙලාවක් තියෙනවා. ඔයාගේ වටිනාකම ඕලෙවල් රිසල්ට් එකකින් විතර තීරණය වෙන්නේ නෑ. ඉතින් අන්තිම වශයෙන් ඔයාලට මම මෙහෙම කියන්න. ඕලෙවල් රිසල්ට් එක හොඳ වුණත් නැතත් ඒකෙන් ඔබේ මුළු අනාගතේම තීරණය වෙන්නේ නෑ. උත්සාහය, කැපවීම සහ විශ්වාසය තිබුණොත් ඉස්සරහට යන්න හැමෝටම පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඕලෙවල් කරන යාළුවෙක් ඉන්නවා නම් ඔයාගේ අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මේ වීඩියෝ ලයික් එකක් ගන්න, channel එක රවුට් එකකින් ඉන්නවා නම් channel subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් bell icon එක on කරලා තියාගන්න. එතකොට ඕලෙවල් රිසල්ට් ආපු සයින් ඔයා ගාවටම නොමිලේම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් හැමෝටම ඔයා බලාපොරොත්තු වුණාට වඩා හොඳ ඉහළ රිසල්ට් එකක් ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.